ආයුබෝවන් ඔයාලා හැමෝටම. අදත් අලුත්ම ගීත විචාර වීඩියෝවක් අරගෙන ආවා. මෙම වීඩියෝ බලලා ඉවර වෙලා අපගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment එකකුත් දාගෙන යන්න. ගීතයක් කියන්නේ නිකම්ම වචන ටිකක් නෙමෙයිනේ. ඕ ඒක අපේ ජීවිතේන පැතිකඩක් පෙන්වන කැඳපතක් වගේ. හරියටම හරි. අන්න ඒ නිසායි අද අපි ලවන් අභිෂේක් ගායනා කරන දෙපිය නගලා ගීතය ගැන ටිකක් ගැඹුරින් හොයලා බලන තීරණය කළේ. ඒ වගේම වීරපිය කුඩේ නිහඬ කඳුළු කියන සටහනත් අද අපේ කතාවට මූලාශ්‍ර වෙනවා. අපේ අරමුණ මේකේ තියෙන සාහිත්‍යයේ වටිනාකම වගේම ජීවිතේට ගන්න පුළුවන් දේවල් හොයාගන්න එකයි. මේ සටහන් සහ පදමාලාව දිහා බලද්දී අපිට හම්බ වෙන්නේ අපේ සමාජයේ බොහෝ වෙලාවට කතා නොකරන හැංගිලා තියෙන මාතෘකාවක්. ඒ කියන්නේ පියා සහ දරුවා අතර තියෙන අර නිහඬ බැඳීම නේද? ඕ අතිශය ප්‍රබල බැඳීම. මෙතනදී වඩාත් සිත් ගන්නා කරුණු තමයි මේ ගීතේ පිටිපස්සේ තියෙන කතාව. තරින්ද කසුන් මේ ගීතය රචනා කරන්නේ ඇත්තම සිදුවීමක් දැකලා. මංගේ දුවගේ මංගල්‍යයේදී අර උත්සව ශාලාවේ ഘോഷාව මැද කිසිවෙකුටත් නොපෙනෙන්න කණුවකට මුවා වෙලා රහසන් කඳල සලන තාත්ත කෙනෙක්. අන්න ඒකයි පදනම. අර ළමා කාලය ගැන කියවෙන පදපේලි ටික අපි බැලුවොත් දරුවාට දෙපෑ නගලා ඇවිදින්න බැරි කාලේ ළඟින්ම හිටියේ මේ තාත්තා. ඕ ඒ විතරක් නෙවෙයි අර පාරේ යන කූඹියන්ට පවා යන්නේ ඉඳිලා නේ. ඊයේ තරම් දයානුකම් වෙත මිනිස්සෙක්ව දරුවා දකින්නේ ලෝකේ ඉන්න මහා වීරයා විදියට. ඊත් මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද ප්‍රශ්නේ? මෙහෙමනේ. මෙතරම් මෘදු සතා සිව්පාවාට පවා උණුවන හදවතක් තියෙන තාත්තා කෙනෙක් ජීවිතයේ අභියෝග ඉස්සරහ කොහොමද අර වගේ ගල් පර්වතයක් වගේ එමනක්ව ශක්තිමත් වීරයෙක් විදියට පෙනී ඉන්නේ? ඒක මහාර ප්‍රශ්නයක්. අපි මේක වඩාත් පුළුල් දෘෂ්ටියකින් බැලුවොත් ලාංකේය සමාජයේ පියෙකුගෙන් බලාපොරොත්තු වන භූමිකාව තමයි ඔතන හැංගිලා තියෙන්නේ. පිරිමියෙකුට විශේෂයෙන්ම තාත්තා කෙනෙකුට හැංගීම් පිට කරලා අඬන්න සමාජයෙන් අවසරයක් නැහැනේ. ඒක නම් සිරාවටම ඇත්ත. හෝ තමයි පවුලේ කඳවුර. ඉතින් මේ මෘදු හදවට තද කරගෙන හුට යෝධයෙක් වගේ ඉන්න වෙනවා. ගීතයේ පියවරුන් උපමා කරන්නේ අහසට නැගුණු රුවන්වැලි සේයට සහ අවුවසි දරාගෙන ඉන්න සමනල පව්වට. අර නිහඬ දෙවාන්තකම තමයි එතනින් පෙන්වන්නේ. මෙතනදි තමයි මේක ඇත්තටම රසවත් වෙන්නේ. ඒ නිහඬ බව ගීතේ සංගීතේනු තේ විදියටම දැනනවා නේද? නිමේෂ් කුලසිංහගේ සංගීතය මේකට මාර ජීවයක් දෙන. පැහැදිලිවම මෙතනදී සංගීත භාණ්ඩ පාවිච්චි කරලා තියෙන්නේ නිකම්ම නාදයක් විදිහට නෙවෙයි. ඔයාට ඇහෙනවා ඇති අර මන්දගාමී රිද්මය හරියට තාත්තා කෙනෙකුගේ හෘද ස්පන්දනයක් වගේ. අර ගාම්භීර බව ඇතුලේ හැංගිලා තියෙන කඳුල අපේ මනසට කාන්දු කරනවා. දරුවන්ට අතහැරලා තනියම ඇවිදින්න ඉඩ දීලා වැටෙන තන්වල නැගිටින්න හැටි කියා දෙන්න මේ තාත්තලාම තමයි ගීතේ තියෙන හැරම ප්‍රබල පදපීරියක් වීරයොත් තනියෙන් අඬනවලු කියලා. කවුරුවත් ළඟ නැති වෙලාවේ. අන්න හරි. ඒකෙන් කියවෙන්නේ සමාජය ඇතුලේ පියවරුන්ගේ ආදරය සහ කඳුළු කොතරම් දුරට හැංගිලා තියනවාද කියන එකයි. හරියටම හරි. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? ගීතයක පදමාලාවෙන් සහ සංගීතයෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් හර පද්ධතිය කොච්චර ගැඹුරුද කියන එක අපි අද තේරුම් ගත්තා. ඒ වගේම මේක වැදගත් ප්‍රශ්නයක් මුතු කරනවා අපේ ශ්‍රාවකයන්ගේ මනසට. ඒ කියන්නේ ලෝකේ අපට පෙනෙන වේදිකාවල අත්ප්‍රසන්න ලවන වීරයන්ට වඩා අපේම සතුට වෙනුවෙන් තමන්ගේ කඳුළු සංවාදන ඉන්නම වෙන නිහඬ වීරයන් අපේ ජීවිතවල තවත් කොතරම් ඉන්නවා විය හැකිද? මේක නම් ඇත්තටම හිතලා බලන්න ඕන කාරණයක්. අද අපි මේ අගනා විමර්ශනය නැරඹුවට අපේ කතාවට සවන් දුන්නාට සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් ගැන දැනුවත් වෙන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලාත් වීඩියෝ එකට like එකක් දාන්න කියලාත් සංගීතයට ආදරය කරන සැමටම ගෞරවයෙන් ආරාධනා කරනවා. යලිත් හමු වෙමු.